කොණ්ඩඤ්ඤන් වහන්සේ ඇතුළු පිරිසට සිදුවත් මහ බෝධිසත්වයෝ මුණ ගැහුනේ උරුවෙල් ජනපදයේදී. අතිශයින් දුෂ්කර ක්‍රියා කරනවා. මහ බෝධිසත්වයෝ පවත්ත පල්ලේ බෝජී ගහක් යට ඉඳගෙන ඒ ගහෙන් වැටෙන කොළයක් ගෙඩියක් විතරයි බෝධිසත්වයෝ කන්නේ. මුත්‍රා කරන්න යන්න ඕන කියලා නැගිටිනකොට එතනම වැටෙනවා. මහා විකට භෝජනය කියලා තමන්ගේම මුත්‍රා තමන්ම බීලා තමන්ගේම අසුචි තමන්ම කාලා මල මුත්‍රා නැතුව ගියා. S2 ඇතුළට කිඳා බැස්සා. හකු ඔක්කොම මතු වුණා. බඩ ඇතුළට ගිහිල්ලා පිටිකොන්ද ඇටකටුව පේන්න ගත්තා. කොඳු අස්තිය මේ ඔක්කොම වල ගැහුණා. මහා පුරුෂ ලක්ෂණ 32ම අතුරුදහන් වුණා. අතුරුදහන් වෙලා මලමිනියක් වේලුවා වගේ වේලිච්ච කෙනෙක් හිටියා. ඇඟේ දූවිලි රැඳිලා දූවිලි පතුරු වෙලා මහ බෝධිසත්වයන් වහන්සේගේ ඒවා හොදන්න ඕන කියන හැඟීමවත් ආවේ නැහැ. සීතලේ නිරුවතින් සීතලේ ඉන්නවා. මහා ගිනි කාෂ්ඨකේ ගිනි මැල ගහගෙන අවුවේ තැම්බෙනවා. උසුම අරගෙන පැය 3-4 උසුම හෙලන්න නැතුව ඉන්නවා සාරිපුත්ත. එතකොට මයින්හමකින් හුලං හෝස් ගාලා යනවා වගේ නහයෙන් හිර කරගත්ත උසුම කන් වලින් එළියට එනවා. සාරිපුත්ත මම ඒ හුලන් කන් වලිනුත් හිර කළා. හිර කරනකොට බලවත් පුරුෂයෙක් හරකෙක්ගේ බඩ කපනකොට ඇති වෙන වේදනාව වගේ වේදනාවක් සාරිපුත්ත මගේ බඩට දැනුණා. ඒත් ඒ වේදනාව අරමුණු කරගෙන මම හිත සමාධිමත් කළා. ඔන්න ඔය කියන දවස් 15කට එක මුං ඇටයක් දවස් 15කට එක හාල් ඇටයක් විතරක් වැළඳුවා. අමා නිවන් සොයා අප මුනිදුන් ඒ විදියට දුක් විඳිද්දී ඇස් වලින් දැක්කේ කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාමස්සජී කියන පස්වග තවුසන් විනා අපි කවුරුවත් ඇහැට දැක්කේ නැහැ.